කලින් අපි වීඩියෝ එක කතා කරා බෙටිං කියන්නේ මොකද්ද සහ ඒක ලංකාවේ ලීගල්ද සහ ඒවල රිස්ක් එකක් තියෙනවද කියලා අපි කලින් වීඩියෝ වල කතා කරා. ඉතින් ඒකෙන් මම සඳහන් කරා ඒ වලට ටිකක් හොඳ වෙබ්සයිට් එකක් ගැන. ඒක තමයි 1xbet කියලා කියන්නේ. 1xbet එක සාමාන්‍යයෙන් අනිත් සයිට්ස් එක පොඩ්ඩක් සංසන්දනය කරලා බලද්දි ගොඩාක් හොඳ මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මෙන්න 1xbet ආයතනය පටන් ගත්තේ 2007 අවුරුද්දේ. ඉතින් 2007 කියන්නේ සාමාන්‍යයෙන් මේ වෙනකොට අවුරුදු 19ක් විතර පරණ ආයතනයක්. ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් විතර කරගෙන යනවා. ඉතින් මේක රෂ්‍යාවල තමයි ආරම්භ වුණේ. හැබැයි මේ වෙනකොට ග්ලෝබල් මාකට් එක ඔපරේට් වෙනවා සහ යුරෝප් රටවල් වල, ඒ වගේම ආසියානු රටවල් වල සහ අප්‍රිකා රටවල් වල මිලියන 50කටත් වඩා අධික පිරිස මේකට පාවිච්චි කරනවා. මොකද ඒ වගේ පිරිසක් මේක පාවිච්චි කරන්නේ ගොඩක් ප්‍රශ්න අඩු, ඒ කියන්නේ යූසර්ස්ලාට ගොඩක්ම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් නිසා තමයි මේක හොඳයි කියලා කියන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් දැකලා ඇති මෙන්න මේ ප්ලැට්ෆෝම් එක. මේ නමත් එක්ක ගොඩක් ලෝකෙම තියෙන ටූර්නමන්ට් සංවිධානය වෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ෆුට්බෝල් වගේ ගොඩක් ලොකු ටූර්නමන්ට් වලට මේගොල්ලෝ ස්පොන්සර් කරනවා. ඒ වගේම හොඳ ෆුට්බෝල් ටීම් වලටත් මේක ස්පොන්සර් කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් FC බාසිලෝනා, ඒ වගේම පැරිස් සෑන් ජර්මන් වගේ ගොඩාක් ලොකු ෆුට්බෝල් ටීම් වලට ස්පොන්සර් කරනවා. වගේම ලෝකයේ තියෙන ගොඩාක් ක්‍රීඩා ආයතන වලට මෙන්න මේ සමාගම් විසින් ස්පොන්සර් කරනවා. එහෙම ගත්තම ලෝකේ පුරාම විහිදුණු ආයතනයක්. එහෙම නැත්නම් ලෝකේ පුරාම විහිදිච්ච ඔන්ලයින් සයිට් එකක් තමයි මෙන්න මේ 1xbet කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ප්‍රශ්න අඩු සයිට් එකක් නිසා තමයි මම මෙන්න මේ වගේ වීඩියෝ සීරීස් එකක් දෙකටම අරන් එන්න හිතාගෙන හිටියේ. ඉතින් ඊළඟ වීඩියෝ එක අපි කතා කරමු මෙන්න මේ 1xbet එකේ කොහොමද අපි account එකක් register කරගෙන මේකේ වැඩ කරන්න පටන් ගන්න කියලා. ඉතින් step by step tutorial එකක් විදියට මේක දිගටම යනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ ඉක්මනටම හම්බෙමු.